ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයත් සමග අපි අද මීගමුව මහනගර සභාවත් එක්ක තමයි අද විශේෂයෙන්ම මේ මිනි පාපන්දු ක්‍රීඩාංගණය අපි ආරම්භ කරන්න මුල්ගල තැබ්බේ. හැබැයි මේක විශේෂයෙන්ම ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලැබුණු අවස්ථාවක් තමයි මිනි පාපන්දු ක්‍රීඩාංගණ දෙකක්. ඉතින් මේකෙන් පළවෙනි එකක් අපි කොළඹ ස්ථාපිත කරලා තියෙනවා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මගින්. අනිත් එක තමයි අපි මීගමුවට ලබා ගත්තේ. ඉතින් අද දිනේදී අපි ඒ සඳහා මේක ආරම්භ කරන්නේ අවශ්‍ය මුල්ගල අද අපි තබලා සියලුම දේශපාලන අධිකාරී ඒ වගේම මීගම මහනගර සභාව ඊට පස්සේ අපේ ප්‍රාදේශීය ලේකම්කාරී විශේෂයෙන්ම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිතුමා ඇතුළු සියලුම විධායක සභාව නිලධාරී මණ්ඩලයත් එක්ක එකතු වෙලා අද අපි මේ ක්‍රීඩාංගණයේ මුල්ගල තියන්න අපි වැඩි ආරම්භ කරා. ඉතින් මේ අවස්ථාව තමයි අද සිද්ධ වෙන්නේ. තරම ගත්තොත් එහෙම හිතන්නේ මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් මීගමුවට ලැබෙන පළවෙනි අවස්ථාව මේක. මතන් ලංකාවට මේ ජාත්‍යන්තර මට්ටමේ අවස්ථා දෙකක් ලැබිලා තියෙන එකක් තමයි මීගමුවට තියෙන්නේ. ඉතින් අපි මේක තවත් වැඩි දියුණු කරගෙන මීගමුවට වගේම අපි මුළු ලංකාවට මේ අවස්ථාව දෙන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා රටේ සංවර්ධනය සහ ක්‍රීඩාවේ සංවර්ධනයත් එක්ක. ඉතින් අපි හිතනවා විශේෂයෙන් පාපන්දුවට පාපන්දු ක්‍රීඩාවට පාපන්දු නියැලෙන්නන්ට විශේෂයෙන්ම මීගමු පුරවරයේ ඉන්න අයට මේක හොඳ විශේෂ අවස්ථාවක් කියලා විශ්වාස කරනවා. ඇතම හිතන ක්‍රිකට් ක්‍රීඩාංගන ලංකාවේ තියෙන ඕන තරන් අවශ්‍ය විදිහට ඉදිරිත් මහිතන්නේ තව ජාත්‍යන්තර මට්ටේමම ක්‍රීඩාංගන 5ක් ඉදිවෙන අවස්ථාවක් තියෙන ලංකාවේ. ඉතින් මේකෙත් දැනට ක්‍රීඩා පිටි තියෙනවා. අපි ඉදිරියේදී ඒ අවශ්‍යතාවය අනුව අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.